තෙරුවන් කියලා පිළිගන්නවා බස්ටි ශ්‍රී ලංකා මගේ YouTube channel එකට. ඉතින් ඔයගොල්ලන්ට මතක ඇති මම කලින් කරා ඉන්වෙක්ස් කම්පැනියේ යුටොන් සහ කින්ග්ලොන් වීඩියෝ එකක්. ඉතින් ඒ කරපු වීඩියෝ එකේ සාමාන්‍යයෙන් මගේ ප්‍රවාහනයට වැටුණ දෙවෙනි බස් එක තමයි මේ තියෙන්නේ. කඩවත මහරගම දිනිසුරු එක්ස්ප්‍රස්ලා තමයි මේක දුවන්නේ බස් එක. හුඟක් වෙලාවට මේ රූට් එකේ දිව්වේ හුඟක්ම පොඩි බස්. ඉතින් ලොකු වෙනසක් වෙලා තියෙනවා මේක මේ පාරට දාපු එක. කියපු මගින්ගේ ප්‍රතිචාරය හොඳයි. ඉතින් මම පොඩ්ඩක් ආවා මහරගම ඉඳන් කඩවතට කොහොමද තත්ත්වය බලන්න. ඉතින් ඇත්තටම ස්මූත් ගමනක්. සුභෝගභෝගී ගාස්තුවකට අධිසුභෝගභෝගී සේවාවක් තමයි මේකෙන් කරන්නේ. එහෙනම් අපි දැන් යන් නාවින් බස් ස්ටෑන්ඩ් එකට කොහොමද මේ ගමන පටන් ගත්තේ කියලා බලන්න. මම දැන් ඉන්නේ නාවින්න බස් නැවතුම්පලේ. ඉතින් අද දවසේ ජනවාරි 9 වෙනිදා. ඉතින් අද දවසේ වැදගත් වෙන්නේ දිනිසුරු එක්ස්ප්‍රස්ලා මේ යුටොන් ZK 6122 බස් එක පාරට දාපු පළවෙනි දවසේ. ඒ කියන්නේ බස් වාරයෙන් කිව්වොත් මංගල ගමන දවසේ. ඉතින් අද දවසේ අවසාන ගමන් වාරය නැත්නම් 4 වෙනි ගමන් වාරය යන්න බලාපොරොත්තු වෙන තමයි දැන් මේ බස් එක නාවින්න බස් ස්ටෑන්ඩ් එකේ කඩවත මගී පර්යන්තය වෙත ළඟා වුණේ. අපි දැන් ඉන්නේ නාවින්න බස් නැවතුම්පලේ කඩවත කිව් එක ගාව. ඉතින් මහරගම කඩවත යන බස් ටික පටන් ගන්න මෙතන මේ කිව් එකේ. ඉතින් එක බස් එකකට විනාඩි 15ක කාලයක් ලැබෙනවා මගින් නගවා ගන්න. සමහර වෙලාවලට මගේ ධාරිතාව වැඩි වෙන වෙලාවට විනාඩි 10න් අදින වෙලාවලුත් තියෙනවා. ඉතින් දැන් වෙලාව හරි අපිට කඩවත බලාපොරොත්තු වෙන්න බස් එක මගී පර්යන්තයෙන් රිවර්ස් කරන ගමන් දැන් තියෙන්නේ කඩවත යන්න. ඉතින් මාත් බස් එකට ගොඩ වුණා මේ අලුතෙන් පටන් ගත්ත සර්විස් එකේ මහරගම ඉඳන් කඩවතට එක්ස්පීරියන්ස් එක කොහොමද කියලා try කරලා බලන්න. එහෙනම් ඉතින් අපි කඩවත දක්වා යන ගමන මෙසේ පටන් ගමු. ඉතින් නාවින්න ස්ටෑන්ඩ් එකෙන් හයිලෙවල් පාරට දාන්න මෙතනින් තමයි. අපි ගමන පටන් ගත්තේ 4:35ට විතර. ඉතින් මේ ටයිම් එක කියන්නේ හයිලෙවල් පාරේ තරමක් කාර්ය බහුල වෙලාවක්. ඉතින් මෙතනින් හයිලෙවල් පාරට දා ගන්නවා කියන්නේ ලොකු අභියෝගයක්. වෙලාව 4:42යි. අපි දැන් ඉන්නේ මහරගම. නාවින්නෙන් බස් එක පටන් ගත්තත් මිනිස්සු හුඟක් හුරු වෙලා තියෙන්නේ මහරගම මේ බෝගහ ගාව බස් හෝල්ට් එකෙන් කඩවත බස් එකට නගින්න. ඉතින් අපිට මෙතන ටිකක් වෙලා ඉන්න වෙනවා. හුඟක් සෙනග ඉන්නවා මෙතනින් බස් එකට ගොඩ වෙන්න. වෙලාව 5:04යි. අන්න පිටිය කොට්ටා පහු කරගෙන අපි 5:04 වෙද්දි මාකුමරට ආවා. ඒ වුණත් බස් එක මාකුමරට එන්න ඕනේ 5:05ට. 5:05ට එන්න ඕනේ. ඒකට හේතුව හැම බස් එකකටම විනාඩි 25ක කාලයක් ලබා දෙනවා. නාවින්න බස් නැවතුම්පලේ ඉඳලා මාකුමර බස් නැවතුම්පලට එන්න. එහෙම බැරි වුණොත් අහුවෙන හැම විනාඩියකට රුපියල් 100 ගාණ දඩයක් ගෙවන්න වෙනවා. වෙලාව 5:07යි. මාකුපුර නවත්තලා හරියට විනාඩි 2කට පස්සේ අපි මාකුපුරෙන් පිටත් වුණා කඩවත බලන්න. ඉතින් මේ මහරගම කඩවත බස් රූට් එක භාවිතා කරන්න හිතාගෙන ඉන්න ඔයාට එන්න පුළුවන් ලොකුම ප්‍රශ්නයක් තමයි ඔයා මාකුපුර බස් නැවතුම්පලෙන් බස් එක ගන්නවා නම් ඔයාට ෂීට් තියේද කියන ප්‍රශ්න. ඔය ගැන කිසිම දෙයකට බය වෙන්න දෙයක් නැහැ. මොකද මාකුපුර බස් නැවතුම්පලේ ඉන්න ටයිම් කීපර් අනිවාර්යෙන් නාවින්නෙන් බස් එක පටන් ගනිද්දී කියනවා මාකුපුර මෙච්චර සෙනගක් ඉන්නවා ඔයා අනිවාර්යෙන්ම සැලකිය යුතු ෂීට් ගාණක් වෙන් කරලා තියාගන්න කියලා මාකුපුරෙන් නගෙන මගින් සඳහා. ඉතින් අපි තව ටිකකින් හයිවේ එකට දානවා කඩවතට යන්න. ඉතින් මේ වෙලාවේ ඉර බහින එකත් එක්ක හයිවේ එක මාරම ලස්සනයි. ගෙදර ඉඳන් බලන ඔයත් මාත් එක්ක එකතු වෙන්න කඩවතට යන්න හයිවේ එකේ මේ ලස්සන දසුන් ටිකත් බලාගෙන. එහෙනම් ඉතින් අපි කඩවතදී හම්බෙමු.
අපි හරියටම 5:27 වෙද්දී කඩවතින් එක්සිට් කරා. කඩවතින් එක්සිට් කරලා කඩවත ටවුන් එකට කිට්ටු වෙද්දිම අපිට හම්බුණා කඩවත අම්බලන්ගොඩ යන සුලෝචනා හයිවේ එක්ස්ප්‍රස් එක. අපි කඩවත කලර් ලයිට් එකේ ඉන්න අතර මහරගම් කඩවත රූට් එකට තිනිසුරු කම්පැනි වගේම දැවැන්ත වෙනසක් කරපු සේනානායක කම්පැනියේ කඩවත මහරගම් බස් එක මහරගම් පැත්තට යන ගමන් ඉතින් ඒකත් බ්‍රෑන්ඩ් නිව් යුටොන් ආසන 49 වෙන්න ඕනේ මට මතක විදියට බස් එක. ඉතින් වෙනසක් කරපු කම්පැනියක්. දැන් ඉන්නේ කඩවත බෝගහ ගාව බස් වෝල්ට් එක ගාව. එතනින් තියෙන වමට තියෙන පොඩි පාරෙන් තමයි කඩවත හයිවේ බස් නැවතුම් වලට යන්න තියෙන්නේ. කඩවත දක්වා යන හැම බස් රථයක්ම මේ පාරෙන් උඩට ගිහිල්ලා කඩවත හයිවේ බස් නැවතුම් පොළ ගාවින් තමයි ලෝඩ් එක බාන්න ඕනේ. ඒක අලුතෙන් ආපු නීතියක්. කිසිම හයිවේ බස් එකකට මගින් ලෝඩ් බාන්න බෑ. එහෙනම් අපි යන් කඩවත හයිවේ බස් ස්ටෑන්ඩ් එකට මේ පාරේ. අපි හරියටම 5 මාර වෙද්දී කඩවත බස් ස්ටෑන්ඩ් එකට ආවා. තියෙන ඉතින් ලෝඩ් එක බාන්න. මේ කඩවත බස් ස්ටෑන්ඩ් එක ගැන සඳහනක් කරොත් එතනින් බස් එකෙන් බහිද්දිම එතන ඉන්න සිකියුරිටි ආන්ටි කියනවා අපිට පාරට යන්න දෙන්නේ නැහැ. පඩි පෙලෙන් තමයි එළියට යන්න ඕනේ. දැන් මම මෙතනින් බස් එක වීඩියෝ කරන්න බහිද්දි දැන්ටි මට යන්න දුන්නේ නැහැ. ඊට පස්සේ මම කියලා තමයි මේ බස් එක වීඩියෝ කරන්න යනවා කියලා. මේ එළියට ආවේ නැත්තම් උතරින් පාරට එන්න දෙන්නේ නැහැ. බහින හැමෝම පඩි පෙලෙන් එළියට හරි නැත්තම් ඊළඟ බස් එක ගන්න හරි කොහොම හරි පර්යන්ත ඇතුළට ඩිරෙක්ට් කරන්න මෙතනින්. ඒ නිසා එතන හොඳටම වැඩේ වෙනවා. පිළිවෙලට වැඩේ වෙනවා. ඉතින් දැන් අපි බස් එකේ ලෝඩ් එක බාන ගමන් ඉන්නේ. පස්සේ ලෝඩ් එක බාලා අපි පාකින් එකට යනවා. පාකින් එකේ ටිකක් වෙලා තියෙනවා අපිට වීඩියෝ කරගන්න සහ අපි ඊට පස්සේ ඊළඟ ටර්න් එක ගහලා අපෝ නැවතත් අපි මහරගම පැත්තට එමු. මේ බස් එක දැන් ලෝඩ් එක බාලා ඉවරයි. අපි බස් එක පාකින් එකට ගන්න තියෙන්නේ. පාකින් එකත් ඉතින් ඔතනම තමයි තියෙන්නේ. ඔතනින් මේ හරවලා ගැව්වට පස්සේ ඉතින් පාකින් එක තමයි. ලෝඩ් එක බාලා කොහොම තමයි අපි පාකින් එකට ගෙවුවේ බස් එක. ඉතින් බස් එක පාකින් එකේ තියෙද්දි අපි පොඩ්ඩක් ඇතුළට ගිහින් බලමු. අද දවසේම දිව්වට පස්සේ බස් එක ඇතුලේ කොහොමද තත්ත්වය කියලා. ඉතින් ඕගොල්ලන්ට පේනවා ඇති බස් එකේ කුණු බින්දුවක්වත් නැහැ. ආව ගමන් බස් එකේ කුණු පොඩ්ඩක් හරි තියෙනවා නම් ඒ ටික අයින් කරලා දාලා කර්ටන් ටික වහලා දාලා ඔහොම තමයි බස් එක බලාගන්නේ. අපේ කොන්දොස්තර මහත්මයා ජෙරාන් එයා ආදරෙන් මතක් කරනවා මේ වෙලාවේ. ස්ටෑන්ඩ් එකට අලුත් බස් එකක් ආවා කියන්නේ එදා දවසේ මාතෘකාව ඒ බස් එක තමයි. ඉතින් අපේ සහෝදර රියදුරු මාතෘන් කොන්දොස්තර මාතෘන් බස් එක වට කරගෙන බස් එකේ විස්තර අහන ගමන් මේ තියෙන්නේ. ඕගොල්ලන්ට පේනවා ඇති එන්ජින් ඇරලා එන්ජින් හෝස් පවර් ගාන කොච්චර පවර්ෆුල්ද ඒ වගේ විස්තර ගොඩක් අහනවා. ඉතින් ඒගොල්ලොත් ආසයි මේ වගේ අලුත් බස් එකක් පාරට වටන එක. ඉතින් දැන් විවේකයේ අවසන්. ඉතින් අපි දවසේ අවසාන ටර්න් එක යන්න තමයි මේ හදන්නේ කඩවත ඉඳන් මහරගමට. ඉතින් අපිට හම්බුනේ රෑ 7 ටර්න් එක යන්න. ඉතින් දැන් වෙලාව 6:45යි. 6:45 ගහලා විනාඩි 15කින් 7 අදින්න තමයි අපිට තියෙන ටයිම් එක දීලා තියෙන්නේ. බස් එක ටර්න් එකට ගැහුවා. ඉතින් අපිට විනාඩි 15ක් තියෙනවා අරද බස් එක ලෝඩ් කරන්න. ඉතින් බස් එක නවත්තලා තියෙන අතරේ මම පොඩ ඇතුළට ගිහිල්ලා පෙන්නන්න. මොකද ඉස්සෙල්ලා මේ ලයිට් දාලා තිබ්බේ නැහැ නේ. දැන් තමයි ලයිට් දාලා තියෙන්නේ බස් එක ඇතුලේ. දැන් ඔයගොල්ලන්ට බලන්න පුළුවන්. ඉතින් ඔක්කොම ලයිට්ස් ටිකට කිසිම ප්‍රශ්නයක් නැහැ. හැම පැසෙන්ජර් සීට් එකටම ලයිට් එකක් තියෙනවා. දැන් මාර ලස්සනයි. ඉතින් ඇතුළ බස් එකේ අර ලොකු අමැස් වලට අමාරු ලයිට් එකක් නෙමෙයි. හරි කහ පාට හරි ජාම් ලයිට් එක තමයි පැසෙන්ජර් සීට් එක ගාවත් තියෙන්නේ. දැන් වෙලාව හරියටම රෑ 7යි. ඒ කියන්නේ අපිට මහරගම යන්න වෙලාව හරි. ඉතින් දැන් කිව් එකෙන් එළියට දාන ගමන් තියෙන බස් එක මහරගම යන්න. ඉතින් එහෙනම් අපි බලමු මහරගම යන අතරේදී අපිට මොනවද හම්බෙන්නේ කියලා. අප දැන් කඩවත බස් නැවතුම් පොලෙන් එළියට යන්න තමයි හදන්නේ. ඉතින් මේ වෙලාවත් කාර්යබහුල වෙලාවක්, පාරේ වාහන වැඩි වෙලාවක්. ඉතින් අපි පරිස්සමෙන් යන්න මාර්ගමට. අපි දැන් ඉන්නේ නුවර පාරේ. තව ටිකකින් ඉස්සරහින් වමට හරවනවා හයිවේ එක පැත්තට යන්න.
අපි දැන් ඉන්නේ කඩවත හයිවේ එන්ට්‍රන්ස් එක ගාව. ඉතින් සැලකිය යුතු වාහන ප්‍රමාණයක් තියෙනවා කොට්ටාව ගාල්මාතර පැත්තට යන්න. අපි දැන් මහරගම යන්න හයිවේ එකට ඇතුළු වුණා. ඉතින් හයිවේ එකට ඇතුළු වුණත් එක්කම මට මතක් කරන්න ඕනේ මේ බස් රථයේ සම්පූර්ණ ගමන් ගාස්තුව වෙන්නේ රුපියල් 250යි. මහරගම ඉඳන් කඩවතටත් කඩවත ඉඳන් මහරගමටත් ගමන් ගාස්තුව රුපියල් 250යි. ඉතින් මහරගම කඩවත බස් රූට් එකේ තියෙන සුපෝගභෝගී සේවා හා ගාස්තු. ඉතින් සුපෝගභෝගී වුණාට පර්මිට් එක මේ බස් එක දුවන්නේ අධි සුපෝගභෝගී බස් එකක්. ඉතින් යන මගියට ඉහළම සේවයක් සපයනවා දිවිසුරු එක්ස්ප්‍රස් ආයතනය. ඉතින් ඒගොල්ලොන්ට බොහොම රෙස්පෙක්ට් මේ බස් එක දාපු එකට. ඉතින් යන මගියෙන් ගෙනුත් ආවම මගියනුත් හොඳ ප්‍රතිචාරයක් දුන්නේ. ඒගොල්ලොත් මෙයාගේ ලොකු බස් එකක් දුවන එක අතරම හොඳයි කියලා තමයි මිනිස්සුන්ගේ අදහස් තිබුණේ. ඉතින් ඒ වගේම මතක් කරන්න ඕන මේ බස් එකේ කාඩ් වලින් ගෙවන්න පාසුකමක් තියෙනවා. ඉතින් අපේ කොන්දස්ත්‍ර මහත්තයා කියපු විදිහට නම් තාම කාඩ් වලින් කවුරුත් ටිකට් එක ගත්තේ නැහැ. ඉතින් ඒ පාසුකමක් තියෙනවා කියලා මේ ගමන මතක් කරනවා. ඉතින් අපි දැන් කොට්ටාව එක්සිට් එකට කොහොම ලං වෙලා ඉන්නේ. ගමන අවසන් කරන්න තව ටික දුරයි තියෙන්නේ. ඉතින් මේ වෙලාවේ මතක් කරන්න ඕන මේ බස් එක ලංකාවට ආනයනය කරපු ඉන්වෙක්ස් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය. ඒගොල්ලෝ ගෙනාපු ලංකාවට ආනයනය කරපු පළවෙනි බස් සෙට් එකේ සාමාන්‍ය මගී ප්‍රවාහනයට යොදපු මම කලින් මතක් කරා වගේ දෙවෙනි බස් එකේ තමයි අපි මේ යන්නේ. මේක යුටොන් බ්‍රෑන්ඩ් එකේ XZK6122 මොඩල් එකට අයත් රීකන්ඩිෂන් බස් එකක් චීනයෙන් ආනයනය කරපු. ඉතින් රීකන්ඩිෂන් වුණාට බ්‍රෑන්ඩ් නිව් ක්වොලිටි එකටම තියෙනවා. කිසිම අඩුපාඩුවක් නැහැ. ඉතින් යන මගියට වැඩ කරන සේවකයාට උපරිම පාසුකම් තියෙන බස් එකක් තමයි මේක. ඉතින් ඔයත් චයිනීස් බස් රථයක් මිලදී ගන්න බලාපොරොත්තු වෙන කෙනෙක් නම් ඉතින් අදම ඉන්වෙක්ස් ආයතනය ආමතන්න. මම පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ සහ මෙතන ස්ක්‍රීන් එකේ අදාළ නම්බර්ස් ඔක්කොම මම සඳහන් කරලා තියෙනවා. ඉතින් ඔයාට බ්‍රෑන්ඩ් නිව් බස් රථයක් මිලදී ගන්නට සැලකිය යුතු මුදලක් අඩුවට සැලකිය යුතු ලෙස සහනදායී මුදලකට ඔයාට රීකන්ඩිෂන් චයිනීස් බස් රථයක් මිලදී ගන්න පුළුවන්. හැබැයි ක්වොලිටි එකේ කිසිම අඩුපාඩුවක් නැතුව බ්‍රෑන්ඩ් නිව් ක්වොලිටි එකට. ලංකාවේ හයිවේ එක්සිට් වලින් ගත්තොත් කාර් බහුලම එක්සිට් එකක් වෙච්ච කොට්ටාව එක්සිට් එකට තමයි අපි දැන් කිට්ටු වෙලා ඉන්නේ. අපි දැන් තව ටිකකින් මාකුමුර බස් නැවතුම් පොළට යනවා. අපි දැන් ඉන්නේ මාකුමුර බස් නැවතුම් පොළට බස් එක හරවන ගම. දැන් වෙලාව 7:25යි. ඔයා කඩවතින් මේ බස් එකට නැග්ග මගියෙක් නේ. ඔයාට බහින්න හම්බෙන පළවෙනි බස් නැවතුම් පොළ තමයි මේ මාකුමුර බස් නැවතුම් පොළ. හයිවේ එකෙන් එක්සිට් කරාට පස්සේ කිසිම බස් නැවතුම් පොළක නවත්තන්නේ නැහැ. මේ මාකුමුර බස් නැවතුම් පොළ ඇරෙන්න. ඊට අමතරව ඉතින් කොට්ටාව, පන්නිපිටිය, මහරගම සහ අවසාන වශයෙන් නාවින්න කියන බස් නැවතුම් පොළ මේ බස් එක නවත්තනවා. ඉතින් මෙතෙන්ට මාකුමුර බස් නැවතුම් පොළට කිට්ටු වෙනවා කියන්නේ හරියට නිකන් කටුනායකට කිට්ටු වෙනවා වගේ ෆීලිං එකක් තියෙන්නේ. ඉතින් ඇත්තටම මේක ඒ ෆීලිං එකෙන් හදලා තියෙනවා. ඇත්තටම මෙතනින් බැස්සලා ප්ලේන් එකකින් බැස්සා වගේ ෆීලිං එකක් තමයි තියෙන්නේ. ඉතින් අපි අවසාන බස් නැවතුම් පොළට තමයි මේ ළඟා වුණේ නාවින්නට. කොට්ටාව, පන්විටිය, මහරගම පව් කරගෙන අපි කොහොම හරි අපේ අවසාන බස් නැවතුම් පොළට ආවා. වෙලාව 7:52යි. මංගල ගමන දවසේ සියලුම ගමන් වාර දැන් අවසන්. දැන් තියෙන්නේ බස් එක කරලා තෙල් ගහලා මේ වැඩ කටයුතු ටික කරන්න. අපි දැන් ඉන්නේ නාවින්න ෂෙඩ් එකට. දවසේ රාජකාරිය අවසන් කරලා බස් එකේ තෙල් ටික ගහන්න. ඉතින් මේ බස් රථයේ එක පාසුකමක් තියෙනවා. බස් රථයේ එක ටැංකියක් වුණාට තියෙන්නේ. දෙපැත්තෙන්ම තෙල් ගහන්න පාසුකම තියෙනවා. ඉතින් මේගොල්ලෝ දකින්නේ මේ පැත්තෙන් තෙල් ගහන අවස්ථාව. ඉතින් දැන් ඇවිල්ලා ඉන්නේ නාවින්නේ ෂෙඩ් එක ගාවට. දවසේ වැඩට කටයුතු ඔක්කොම ආවරයි. ටර්න් 4ක් ගිහිල්ලා තිබ්බා බස් එක. රියදුරාගේ සහ කොන්දස්තරගේ ප්‍රතිචාරය ඉතාම හොඳයි බස් එකට. ඊට අමතරව යන මගින් කීප දෙනෙක්ගෙන් මම යන අතරේ රැන්ඩම්ලි ඇහුවා
ඒගොල්ලොත් කියන්නේ ඇත්තරම මේක හොඳයි කියලා. ඉතින් රුපියල් 250යි බස් එකේ මේ ටිකට් එක වෙන්නේ. කඩවත ඉඳලා මාර්ගවටයි මාර්ගව ඉඳලා කඩවතරේ රුපියල් 250යි. 250ක් වගේ පොඩි ගානකට ඉතින් මේ වගේ ලොකු බස් එකක මේවා සේවයක් කරනවා කියන්නේ ඉතින් ඇත්තරම සෑහෙන වටිනවා. ඉතින් ඔය අතර තත්ත්වය. එහෙනම් මේ වගේ තව වීඩියෝ එකකින් නැවත හමු වෙමු. වීඩියෝස් ගොඩක් කරන්න තියෙනවා. ඉතින් අපි සබස්ක්‍රයිබ් කරලා නැත්නම් සබස්ක්‍රයිබ් කරන්න. Facebook පැත්තෙන් බලලා නම් ෆලෝ කරන්න. ඉතින් ඔයගොල්ලෝ යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. එහෙනම් ආයේ සෙට් වෙමු. ජය වේවා.